මෙරට ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙක් වන ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සහ දේශානි නිහාරාගේ ආදර සම්බන්ධය මේ වන විට දෙදරා ගොස් ඇති බව වාර්තා වනවා. මීට ටික කලකට පෙර ඔවුන් අතර ඇතිව තිබුණු ආදර සම්බන්ධය ගැන පවා ප්‍රේක්ෂකයන් විවිධ වූ අදහස් දක්වා තිබුණා. ඉසුරු ලොකු හෙට්ටිආරච්චිට වඩා ඉතාම ලාබාල තරුණියක් වන දේශානි නිහාරා ඉසුරු සමගින් ආදර සම්බන්ධයක් පැවැත්වීම සමාජය තුළ බොහෝ දෙනා කතා බහට ලක් කරන මාතෘකාවක් බවට පත් වුණා. මීට පෙරද මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් සමගින් ආදර සම්බන්ධයක් පැවැත් වූ ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගේ එම ආදරයද පසුව දෙදරා ගොස් තිබුණා. ඉතින් ඉසුරු සහ දේශානිගේ ආදර සම්බන්ධය දෙදරා ගොස් ඇති බවට වාර්තා වුණේ දේශානි නිහාරා විසින් සමාජ මාධ්‍යයට පළ කර තිබුණු සටහනක් හේතුවෙනුයි. එම සටහනින් ඇය තම පෙම්වතා වන ඉසුරු ලොකු හෙට්ටිආරච්චිව දැඩිව විවේචනය කරන්නට මෙන්ම ඇය ඔහුට රැවටුණු බවද සඳහන් කර තිබුණා. ඉතින් ඇයගේ සංවේදී සටහනේ ඇය අදහස් දක්වා තිබුණේ මෙලෙසයි. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ වෙස් වලාගෙන, ඇත්ත සතාව හංගගෙන, ආදරේ කිය රඟපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක. ඇත්තටම මන් ඒ වගේ මිනිස්සුන්ට කියන්න ඕන නම නම් දන්නේ නැහැ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියලා නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතේ එක් කාල සීමාවකදී මටත් ඒ වගේ ආත්මයක් හමු වුණා. නොසෑහෙන්න ආදරය කරා, විශ්වාස කරා. මගේ ජීවිතේ වටිනාම කියන දේවල් මට කැප කරන්න සිද්ධ වුණා. ඔව්, හැමෝම මට වැන්නා, මාව විවේචනය කරා, මට දොස් කිව්වා, මගේ දෙමාපියන්ට දොස් කිව්වා. ඒ වගේම මට හොඳත් කිව්වා, අවවාදත් දුන්නා. මන් දන්න නොඅඳුනන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මොනම හරි හේතුවකට උනත් ඇත්ත පෙන්වන්න ගොඩක් උත්සාහ කරාට අපි කවුරුත් අවංකව ආදරය කරද්දී අන්ධ වෙනවනේ. මටත් උනේ ඒකයි. ඒ වගේ මිනිස්සුන්ට කොච්චර අපි වටිනාකමක් ආදරයක් ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති එවුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මම දන්නේ නැහැ. අවංකව ආදරයක් ලැබෙද්දී අඩුමේ මනුෂ්‍යත්වයේ වෙනුවෙන්වත් වටිනාකමක් දෙන්නේ නැතිව තිරිසන්නු වගේ Tamanගේ ගැහැණිය ළඟින් ඉද්දිත් කුමන හෝ අරමුණකට වෙනත් ගැහැණු හොයාගෙන යන්නේ උන්ගේ තියෙන අඩු මානසිකත්වය නිසාද නැත්නම් එක හිතක් මැත්තේ නැහෙන්න වගකීම් ගන්න බැඳීම් වලට ගෞරවයක් දෙන්න බැරි තරම් පහත් දුර්වල පෞරුෂයක් තියෙන නිසාද නැත්නම් කොච්චර වුණත් කැලේ මාරුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැති නිසා වෙන්නත් ඇති නේද? මන් මෙහෙම පෝස්ට් එකක් දාන පළවෙනි වතාව. ඔව්, මේක මගේ පෞද්ගලික කාරණයක් සම්බන්ධව තමයි. හැබැයි මේක මුළු රටක් කතා බහට ලක් වුණු සෝෂල් මීඩියා වල දවස් ගාණක් මාස ගාණක් කතා කරපු දෙයක්. ඒ නිසායි මම මෙහෙම පෝස්ට් එකක් දාන්න හේතුව. මොකද මෙතනින් පස්සෙවත් අනවශ්‍ය ප්‍රශ්න අහන්න හිතෙන අයට මන් කියනවා දැන් යම්කිසි දැනුවත් වීමක් ඇති කියලා. මේ සම්බන්ධයෙන් මට මිනිස්සු බැන්නත් නැවත විවේචනය කරත් මේක තමයි ඇත්ත. ඉතින් බොහෝ වේදනාත්මක කාලවකවානුවකට පසු මම තේරුම් ගත් එකම දේ අපි ආදරය කරන්න ඕන, කැප වෙන්න ඕන Tamanට කියලා ආත්ම ගරුත්වයක් තියෙන මිනිහෙක්ට විතරයි කියලා. යනුවෙන් දේශානි නිහාරා තම ආදර සම්බන්ධය දෙදරා යාම ගැන එලෙස අදහස් දක්වා තිබුණා. ඉතින් සමාජ මාධ්‍යවල බොහෝ දෙනා සඳහන් කරන්නේ දේශානි නිහාරාට ඉසුරු ලොකු හෙට්ටිආරච්චි පහර දීමක් සිදු කොට ඇති බවයි. එම පහර දීමෙන් ඇයගේ නාසය බිඳී ගොස් තිබෙන බවද සමාජ මාධ්‍ය තුල මේ වන විට තොරතුරු දැක්වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉසුරු ලොකු හෙට්ටිආරච්චි තවම අදහස් දැක්වීමක් කර තිබුණේ නැහැ.